ඇවන් ගාට් හෝ නිසංක සේනාධිපති කිව් පමණින් ඕනෑම අයෙක් එම නාමයෙන් හඳුන්වන ආයතනය සහ පුද්ගලයාගේ ස්වභාවය කුමක්ද කියන එක කවුරුත් හොඳට දන්නවා. ඔහු මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වී රාජ්‍ය මුදල් සහ දේපල අවභාවිතා කරමින් වංචා කරමින් බරපතල කූට වැඩවල නියලුණු පුද්ගලයෙක් ලෙස තමයි සමාජය හඳුන්වාගෙන සිටින්නේ. ඉතින් මෙන්න මේ ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති විසින් ආයුධ පුහුණු කඳවුරක් සහ ආයුධ ගබඩාවක් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය කඳවුර තුල නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙන්න මේ කරුණු සහ ඒ හා බැඳුණු තවත් කරුණු කාරණා රාශියක් තමයි මම මේ අවස්ථාවේ අනාවරණය කිරීමට උත්සාහ කරන්නේ. ඉතින් ඔබ කවුරුත් දන්න දෙයක් තමයි මේ නිස්සංක සේනාධිපති ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය සමග බද්ධ වෛරයෙන් පසු වූ පුද්ගලයෙක්. ඔහු ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඔහු හැසුරුණු ස්වභාවය සහ කරන ලද ප්‍රකාශවලින් පවා ඒ කරුණු කාරණා සනාථ වෙනවා. ඉතින් ඔහු විශේෂයෙන්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිද්ධ කරනු ලැබුවා එම කාල පරිච්ඡේදය තුල. ඒ තමයි මේ ජාතික ජනබලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද බලය තිබෙන්නේ 103යි මගේ මුළු සේසතම වියදම් කරලා ඔය කියන 103 විතරක් නොවේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය පොළොවටම සමතලා කරනෝ එහෙම නැත්නම් සුන්නත් දූලි කරනවා නැති කරන බවට පුරසාරම් දෙඩුවා ඔය කියන ගෝඨාභය රාජපක්ෂලාගේ සහ රනිල් වික්‍රමසිංහලාගේ සහ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන බලය සියතටගෙන. ඉතින් මෙන්න මෙවැනි දේවල් ප්‍රකාශ කරමින් රාජපක්ෂලාගේ දේශපාලනයෙන් පෝෂණය වෙමින් ක්‍රියා කළ මේ කියන නිස්සංක සේනාධිපති ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලයට පත් වූ පසු දැන් මේ ආණ්ඩුවටත් සම්බන්ධ වී ක්‍රියා කරන බවට පසුගිය දිනවල විවිධ කටකතා සහ ප්‍රචාරයන් පැවතුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලව එම අමාත්‍යාංශයට පැමිණිලා ඔහුව හමු බවටත් එම ප්‍රචාරයන් තුලින් කියවුණා. ඒ විතරක් නෙමෙයි එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගත් ඊටමත් කිට්ටුවෙන්ම ගනුදෙනු කරන පුද්ගලයෙක් ලෙස තමයි මේ නිස්සංක සේනාධිපති සහ මේ ඇවන්ගාඩ් ආයතනය පිළිබඳව සමාජ මාධ්‍ය තුල පවා කරුණු කාරණා ප්‍රචාරය වුණේ. නමුත් මේ අවස්ථාවේ අපි තවත් දෙයක් තමයි මේ කතා සියල්ල බොරු කියලා මේ අමාත්‍ය ආනන්ද විජේපාල නිවේදනයක් පවා නිකුත් කරනු ලැබුවා. ඒ විතරක් නොවේ ඔහු මෙවැනි ප්‍රචාරයන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලලා විධිමත් වැඩපිළිවෙලක් ඔවුන්ට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පොලිසියට පැමිණිලි කර තිබූ බවකුත් දැනගන්නට ලැබුණා. හැබැයි අපිට මෙහිදී ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන කතාවකුත් තියෙනවා. කියමනකුත් තියෙනවා. ඉතින් එහෙම බලන විට මේ ප්‍රචාරයන් පිළිබඳව අපට එතරම් සෑහීමකටපත් වෙන්න හැකියාවක් නැහැ. මොකද මේවා එකපාරටම බැහැර කිරීමේ හැකියාවක් නැහැ. මේ ප්‍රචාරයන් සිදු කිරීම පසුපස යම්කිසි පදනමක් යම්කිසි සත්‍යතාවයක් ඇතයි කියලාත් වේලාවකට යම් හැඟීමක් ඇති වෙනවා. ඒවා අපිට නිශ්චිත වශයෙන් කරුණු කාරණා ඇතුව ඔප්පු කරගැනීමේ හැකියාවක් නැතුණත් මේ කියන නිස්සංක සේනාධිපති සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව නිසි පියවරක් නොගැනීම තුළ එවැනි සැකසංකා මතුවීම අරුමයක් නොවේ කියන එක තමයි මූලික වශයෙන් අපට ප්‍රකාශ කළ යුතු වන්නේ. මොකද මේ ඇවන්ගාඩ් ආයතනය සහ එහි ප්‍රධානියා වන මේ නිස්සංක සේනාපති සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබුණත් මේ ආණ්ඩුව බලයට පත් වී මාස 7ක් ගත වී තිබුණත් අද වෙනතුරුත් ඔහුගේ ඒ චෝදනා පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙන බවක් නම් අපිට කිසිදු තැනකින් දැනගන්නට ලැබී නැහැ. ඉතින් එහෙම බලන විට මේ කියන නිස්සංක සේනාධිපති සහ ආණ්ඩුවේ යම් අයෙක් හෝ පාර්ශවයක් සමග යම් සබඳතාවයක්
තිබෙනවාද කියන යම්කිසි සැකයක් මතුවෙනවා. එහෙම නැතිනම් මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට යම් පියවරක් ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් එවැනි පියවරක් නොගැනීම තමයි මෙවැනි කටකතා පැතිරවීමටත් මෙවැනි සමාජ මාධ්‍ය තුල මෙවැනි කරුණු කාරණා ස්ථාපිත වීමටත් මූලික හේතුවක් බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා අපිටත් යම්කිසි හැඟීමක් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා මේ පුද්ගලයා සහ මේ කියන ආණ්ඩුවේ යම්කිසි අයෙක් හෝ පිරිසක් සහ මේ කියන පුද්ගලයන් අතර යම්කිසි එකඟතාවයක් හෝ යාළුකමක් හෝ මිත්‍රකමක් හෝ හිතවත්කමක් හෝ යම් හෝ කිසිදි එවැනි ලැබදියාවක් තිබෙනවද කියන ගැටලුවක් මතුවෙනවා මේ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ එන්නම ප්‍රමාද වීම හේතු කොටගෙන. මොකද විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මේ නිස්සංක සේනාධිපතිට එල්ලවන බරපතලම චෝදනා අතරින් ප්‍රධානම චෝදනාවක් වන්නේ අර පාවෙන අවි ගබඩාව. ඉතින් ඔබ කවුරුත් දන්න දෙයක් තමයි දේශපාලන බලය සහ මුදල් බලය යොදාගෙන එම පරීක්ෂණ සහ නඩු කටයුතු සියල්ලම ඉතාමත් අනිසි ආකාරයෙන් යටපත් කර ගැනීමට හෝ එහෙම නැත්නම් අවසන් කර ගැනීමට මේ නිස්සංක සේනාධිපති සමත් වුණා ওই ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දරන විට. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ජනාධිපති අනුර කුමාර දිසානායකත් විපක්ෂයේ සිටියේදී මේ කියන නිස්සංක සේනාධිපතිගේ පාවෙන අවිගබඩාව ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ බරපතල විවේචනයන් සිද්ධ කරා. ඉතින් එවැනි පරිසරයක් තුල දැන් රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක. ඉතින් එහෙමනම් මේ පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පරීක්ෂණයක් නීතිමය පියවරක් ගැනීමේ පුළුල් හැකියාවක් මේ තිබෙන තත්ත්වය තුල තිබෙනවා. නමුත් තවමත් එවැනි පියවරක් නොගැනීම තමයි අප කාගේත් ගැටලුව බවට පත් වී තිබෙන්නේ. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිතම කරුණ තමයි ඔබ අප කවුරුත් දන්නවා අර ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කළ විදේශ නැව්වලට එර මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒ ප්‍රශ්නගත කත්‍යයක් වුණා. අන්න ඒ නිසා ඒ වලට ආරක්ෂාව සැපයීමේ මූලික කාර්යභාරයක් කළ එක ආයතනයක් තමයි ශ්‍රී ලංකා නාවික හමුදාව. ඉතින් මේ නාවික හමුදාව ඒ ජාත්‍යන්තර මුහුදේ ජාත්‍යන්තර නැව්වලට මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒ නාවික හමුදාව ආරක්ෂාව සැපයීම තුළ ලංකා රජයට විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරනකොට ඒ කාලේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ තමයි ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තිබුණේ. අන්නේ අවස්ථාවේ මේ කියන ක්‍රියාවලිය මේ කියන ඇවන්ගාඩ් ආයතනයට ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ පියවර ගත්තා. මොකද ජාත්‍යන්තර මුහුදේ මේ ආරක්ෂක කටයුතු නාවික හමුදාවෙන් ඉවත් කළ තමයි ගෝඨාභය රාජපක්ෂ එම කාර්ය තමන්ගේ ගජමිතුරා වන නිස්සංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ආයතනයට ලබා දීමට පියවර ගත්තේ. ඉතින් ඒ තුලින් රජයට විශාල අලාභයක් පාඩුවක් සිද්ධ වූ බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැහැ. මොකද නාවික හමුදාව නිරතුරුව ඒ රාජකාරිය සිද්ධ කරා නම් කෙලින්ම ඊට ලැබෙන ආදායම එන්නේ ආණ්ඩුවට, රජයට, නාවික හමුදාවට. නමුත් මේ ගෝඨාභය රාජපක්ෂ මොකද කරේ? තමන්ගේ හිතමිතුරා වෙනුවෙන් ඒ නාවික හමුදාවෙන් කරන එම කාර්ය නාවික හමුදාවෙන් ඉවත් කළා මේ කියන නිස්සංක සේනාධිපතිට ලබා දීම තුල තමයි රජයට අහිමි යුතු විශාල මුදලක් අහිමි වී ගියේ. ඉතින් මෙන්න මේ ගෝඨාභය රාජපක්ෂ මේ ගනුදෙනුව එහෙම නැත්නම් මේ ජාවාරම කළේ ආවාට ගියාට නෙමෙයි යම්කිසි ක්‍රියාවලියක් කරා තමයි ඒ දේ පවා සිද්ධ කරේ. ඉතින් මුලින්ම මේ සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම. ඒකට කෙටියෙන් කියන්නේ රැල් කියලා. ඉතින් රැල් කියලා වෙනම සමාගමක් මේ කියන අය පිහිටෙව්වා. ඉතින් එහි තනතුරු වලට පවා මේ කියන ගෝඨාභය රාජපක්ෂ පත් කළේ තමන්ගේ දේශපාලන හිතවතුන්, පුද්ගලික හිතවතුන්, හමුදාවේ තමන්ගේ හා සමානව සහ එහෙම නැත්නම් ඒ හමුදාවේ තමන්ට හිතවත්ව කටයුතු කළ පුද්ගලයෝ තමයි මේ කියන සීමා සහිත ලංකා ආරක්ෂක ලංකා සමාගමට පවා පත් කරේ. ඉතින් රක්නා ලංකා සමාගම කියන්නේ මෙන්න මේක තමයි. ඉතින් මෙන්න මෙහි විශේෂයෙන්ම මෙන්න මෙහි සභාපති ධූරයට පත් කරේ හිටපු මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුව. ඒ විතරක් නෙමෙයි මේ සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කරේ මේජර් ජෙනරාල් KBA එගොඩවිල. ඉතින් ඔහු හමුදා නිලධාරී. ඔහු පදිංචි වෙලා තින්නේ මේ නුගේගොඩ මිරිහානේ පෙරේරා මාවතේ අංක 53 ඇලයිරක් 10 ඇලයිරක්
එක කියන ස්ථානයේ. ඒ විතරක් නෙමෙයි මේ ආයතනයේ තවත් නිලධාරියෙක් පත් කළ තුනා රෝහණ වීරද සොයිසා කියලා. අංක 18 ඇලයිරක් 16 බලපොකුණ පෙදෙස කිරුළපන කියලා. මෙන්න මේ අයත් එක එකතු වෙලා තමයි ওই ගෝඨාභය රාජපක්ෂ ඔය කියන රැල් ආයතනය හරහා ඔය කියන නාවික කටයුතු මේ කියන නිස්සංක සේනාධිපතිට නීති විරෝධී ලෙස ලබා දෙමින් මේ කියන ක්‍රියාවලිය සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් ජාත්‍යන්තර මුහුදේ කටයුතු කළ නාවික හමුදාව ඉවත් කර එම කාර්ය මේ රත්නා ලංකා සමාගම හරහා නිස්සංක සේනාධිපතිට ලබා දීලා තින්නේ 2012 ඔක්තෝබර් මාස 15 වෙනිදා. ඒ විතරක් නෙමේ මේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සතු T56 වර්ගයේ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු සහ තවත් ස්වයංක්‍රීය ගිනි අවි 3473කුත් මේ කියන රත්නා ලංකා සමාගම හරහා ඇවන්ගාඩ් ආයතනයට ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ පියවරගෙන තිබෙනවා. ඉතින් එයත් වැරදි සහගත නීති විරෝධී ක්‍රියාවලියක්. මොකද රාජ්‍ය සතු, රජය සතු, හමුදාව සතු ගිනි අවි මේ විදියට නීති විරෝධී විදියට ඇවන්ගාඩ් ආයතනයට ලබා දීමේ කිසිදු පදනමක් හැකියාවක් නැහැ. ඉතින් අන්නේ ඒ ආකාරයට තමයි නමුත් මේගොල්ලෝ මේ දේශපාලන බලය යොදාගෙන මේ ක්‍රියාකාරකම් සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර බුහුදේ නාවික කටයුතු කිරීම හරහා මේ ඇවන්ගාඩ් ආයතනය උපයන ඒ මුදල් වලින් 125ක් රජයට ලැබිය යුතුයි කියන පදනම මත තමයි ඒ ආයතනයට ඒක ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ 125 වුවත් ඊට පස්සේ ඒක 117ක් දක්වා අඩු කරලා තිනවා. නමුත් අඩුතරමින් ඒ සල්ලිවත් ඔය කියන ඇවන්ගාඩ් ආයතනය ලංකා රජයට ලබා දීමට පියවරගෙන නැහැ. මොකද ලංකා රජයේ යම්කිසි එකඟතාවයකට ඒ නීති විරෝධී ගනුදෙනුවක් වුණත් ඒ එකඟතාවයේ ඒ තුල සිද්ධ වෙලා තියෙන නාවික හමුදාව ගලවලා ඒ ආරක්ෂක කටයුතු ඇවන්ගාඩ් ආයතනයට දීලා තියෙන්නේ ඒගොල්ලෝ ඒ හරහා උපයන මුදලින් 125ක් ආණ්ඩුවට ලබා දීමේ පදනම මත. ඉතින් ඒ 25ත් අන්තිමට 17 බවට පත් කරලා තිනවා. හැබැයි ඒ 17වත් 25වත් මොකක්වත් නොදෙන තත්ත්වයක් තුල තමයි අවසානයේ කටයුතු කරලා තියෙන්නේ. කියන්නේ ටිකක් දෙනවා අනිත් ටික පොළු තියනවා. ඒ විදිහට තමයි ගෙනිලා තියෙන්නේ. ඉතින් ඒකිනුත් පැහැදිලිව පෙන්눔 කරනවා යම්කිසි ආකාරයෙන් ඔවුන්ට ඒ ගනුදෙනුව එවනනම් ඒ ආරක්ෂක කටයුතු කරගෙන යෑම සඳහා දුන්නත් ඒක හෝ නිසි ආකාරයට ඒ ගනුදෙනු පවා සිදු වී නැති බවක් තමයි ඒ තුල පවා අපිට පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත් වී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ පසු මෙන්න මේ ගාල්ල වරායේ සංගවා තිබූ ආයුධ නැවක් හමු වුණා. ඉතින් අන්න ඒකට තමයි මේ පාවෙන අවි ගබඩාව කියලා බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ. ඉතින් අන්නේ ඇවන්ගාඩ් ආයතනයට අයිති නැවක් තමයි ඒක. ඉතින් ඇවන්ගාඩ් ආයතනය තුල තමයි මෙන්න මේ නීති විරෝධී ලෙස මෙන්න මේ පාවින අවි ගබඩාවේ මේ කියන අවි ආයුධ පවා තබාගෙන තිබුණේ. දැන් මේ විදිහට රජය සතු ආණ්ඩුව සතු අවියායුධ තොගයක් මේ පුද්ගලික ආයතනයට තබා ගැනීම කිසිසේත්ම නීති වශයෙන් ක්‍රියාවලියක් නෙවෙයි. ඒක නීති විරෝධී ක්‍රියාවලියක්. ආරක්ෂක අමාත්‍යාංශයේ නිසි අනුමැතියක් නැහැ. රේගු නිෂ්කාසන වාර්තා නැහැ. ඉතින් ඒ වගේ කිසිදු නීතිමය පදනමක් නැතුව නිකන් අර කාටද දෙන්න වගේ තමයි දීලා තියෙන්නේ. ඉතින් අර පාතාලයට අවියායුධ දුන්නා සමාන දෙයක් තමයි දීලා තියෙන්නේ. එවැනි දෙයක් සිද්ධ. ඉතින් අන්නේ නිසා තමයි මේ නැව පිළිබඳව ඒ වකවානු තුල මහත් ආందోලනයක් රට තුල ඇති වුණේ. ඉතින් ඒ නැම අල්ලාගත් අවස්ථාවේ උවත් මේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සමන් දිසානායක නැමැත්තා ඔහු මේ නැවට මෙතන නවත්තන්න අවසර දුන්නා කියලා. ඒ කියන්නේ ගාල්ල වරායේ සහ එහෙම නැත්නම් ඒක ජාත්‍යන්තර මුහුදෙන් ලංකා මුහුදු තීරේ නවත්තන්න අවශ්‍ය අවසරය දුන්නා කියලා ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් පවා මේ ඒ අවස්ථාවේ ඒ කියන්නේ මේ නැව අත්අඩංගුවටගත් අවස්ථාවේ ඒ සමන් දිසානායක ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා බෝට්ටුවක් මාර්ගයෙන් වෙනත් පුද්ගලයෙකු වරා ඒ නැවේ හිටපු කපිතාන්වරයා වෙත පවා යවලා තියෙනවා. දැන් ඒකිනුත් තේරෙනවා මේ නැව ඊට පෙර තිබුණේ නීති විරෝධී ආකාරයට ඒ අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී වැඩක්. මොකද ඒක නීත්‍යානුකූල නැවක් ලෙස උපකල්පනය කිරීමට තමයි
අර වගේ ව්‍යාජ ලිපියක් පවා ඔය කියන සමන් දිසානායක එම නැව වෙත තමන්ගේ හිතවත් මාර්ගයකින් බෝට්ටුවකින් ඒ නැවට යවදී. දැන් මේකෙන් පවා පේනවා මේගොල්ලෝ මේ යම්කිසි වංචාවක් අහු වුණාම පවා ඒ වංචාවෙන් ගැලවීම ඒ නීති විරෝධී වැඩවලින් බේරීම සඳහා මොනතරම් කූට විද්‍යට රාජ්‍ය යන්ත්‍රය රාජ්‍ය දේශපාලනය සහ ඒ රාජ්‍යයේ තියෙන ක්‍රියාකාරකම් යොදාගෙනද කියනක මේකෙන් පවා පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ වකවානුව තුල සිදු තවත් කරුණක් තමයි මේ විදියට මේ නීති විරෝධී ආයුධ නැවක් මෙම ගාල්ල වරායේ මේ විදියට තබා ගැනීමට අවසර දුන්නේ කවුද? ඉතින් ඒකත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ විදියට දැන් මේක පොලිසියට නතුුන්නේ නැද්ද? ඊට පස්සේ පැතුරුණු කතාවක් තමයි මේ එවකට දකුණු පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති. ඒ වගේම පසු පොලිස්පති ධූරයටපත් වූ චන්දන වික්‍රමරත්නට ඇවන්ගාඩ් ආයතනයේ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් දුන්නලු ඒ නව එතන තබා ගැනීම වෙනුවෙන්. මේක අල්ලන්න එපා, කාටවත් දැනුම් දෙන්න එපා. මේක හොර රහසේ තියෙනකට අල්ලස් වශයෙන් දුන් බවටත් කරුණක් තියෙනවා. ඒ නිසා මෙන්න මේවා පිළිබඳව පවා මේ අල්ලස් වූ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අනිවාර්යෙන් පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒක විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ අවි නැවේ තිබුණු ගිනියවේ විශාල පිරිසකගේ අංක මැකිලා තිබුණා. දැන් ඒකත් ප්‍රශ්නයක්. කෙසේ වෙතත් මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය යහපාලන ආණ්ඩුව තුල පරීක්ෂණ පැවැත්වුවා. නමුත් මේ පරීක්ෂණ පැවැත්වුවත් ඒක නිසිකාකාරයෙන් සිදු වූ නැති බවක් තමයි සිද්ධ වුනේ. මොකද ඒකත් ඇවන් ගාල්ලට අවශ්‍ය විදියට තමයි සියල්ල සිද්ධ වුනේ කියන කරුණකුත් ඉස්මතු වුණා. ඕමෙ තමයි මෙන්න මේ සිද්ධිය පිළිබඳ නඩු දැම්මත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාට පස්සේ 2019 දී ඒ සියලු නඩු වලින් ඒ දේශපාලන බලය යොදාගෙන ඒවෙන් ගැලවීමට මේ කියන නිස්සංක සේනාධිපති පියවර ගත්තා. නමුත් දැන් මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අලුත් ආණ්ඩුවක් බලයට පත් වෙලා තිබෙනවා. එහෙමනම් අන්නේ යට ගැසූ එහෙම නැත්නම් ඒ නීතිය හරහා බේරගත් ඒ නඩුව නිම කරගත් ඒ නඩුව නැවත ඉදිරියට ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් නීතිපතිවරයා හරහා අවශ්‍ය උපදෙස් අරගෙන මෙන්න මේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් නැවතත් විමර්ශනයක් කරලා නීති උපදෙස් ලබාගෙන මේ කියන නිස්සංක සේනාධිපති ඇතුළු ඇවන්ගාඩ් ඇතුළු මේ සිදුවීම් වලට සම්බන්ධ සියලු දෙනාම නඩු පැවරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් තවමත් එවැනි සේයාවක්වත් දකින්නට නොලැබීම තමයි බරපතල කරුණක් බවට පත් වී තිබෙන්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි අප මෙහිදී නගන මූලික ප්‍රශ්නය බවට පත් වී තිබෙන්නේ. ඉතින් එහෙම බලන විට අපිට නැවතත් යන්න සිද්ධ වෙනවා අර මම මුල කිව් කරුණු වලට. මොකද්ද මේ ආයතනය සහ ආණ්ඩුවේ පාර්ශවයක් අතර යම් සබඳතාවයක් තිබෙන නිසාද මේවා පිළිබඳව තවමත් පරීක්ෂණයක් ආරම්භ කර නැත්තේ කියන සැකය ප්‍රශ්නය ගැටලුව අපිට මතුවෙනවා. මේකට අපිට බැනලා වැඩක් නැහැ. කවුරුවත් ඒ පිළිබඳ වෛර බැඳිය යුතු නැහැ. මෙවැනි මේ පුජ්‍යලයන් පිළිබඳ මෙවැනි ප්‍රශ්න මතුවෙනකොට මෙවැනි සැකයන් උත්පාදනය වීම අරුමයක් නොවේ කියන එක තමයි මූලික වශයෙන් අපිට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ඇවන්ගාඩ් ආයතනයේ නිස්සංක සේනාධිපති විසින් කටුකුරුන්ද ඒ කියන්නේ කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය තුල ආයුධ පුහුණු කඳවුරකුත් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඉතින් ඒ තුල මේ දේශීය සහ විදේශීය පිරිස් වලට එහි ආයුධ පුහුණුව ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ තුල මේ කියන පුද්ගලයා T56 වර්ගයේ ස්වයංක්‍රීය මැෂින් තුවක්කු 17ක් සහිත ආයුධ ගබඩාවකුත් ඒ තුල පවත්වාගෙන ගොස් තිබෙනවා. ඉතින් මෙන්න මේ ගෝඨාභය රාජපක්ෂ ඒ වගේම ඒ වකවානුව තුල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් කටයුතු කළ දමයන්ති ජයරත්න ඒ වගේම එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළ සමන් දිසානායක මෙන්න මේ අයගේ මැදිහත් වීම මත තමයි නිස්සංක සේනාධිපති විසින් මේ ආයුධ ගබඩාවක් සහ මේ කඩුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය තුල මෙවැනි පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් ඇත්තේ කියන කරුණ තමයි අප විසින් කරන ලද සොයා බැලීමකදී කරුණු කාරණා අනාවරණය වුණේ. ඉතින් මෙන්න මේ සිද්ධියට සම්බන්ධ මේ දමයන්ති ජයරත්න කියන එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වරිය වශයෙන් කටයුතු කළ තැනැත්තිය මේ වන විට ලංකාවෙන් පලා ගොස් නවසීලන්තයේ තමයි ජීවත් වන බවට දැනගන්නට ඇත්තේ.
මේ සිද්ධිය සිදුවනකොට මැය අංක 122 ඇලයිරක් 6 නාරම් මිනිය පාර කැලණිය කියන ස්ථානයේ තමයි පදිංචි වෙලා සිටින්නේ. ඉතින් දැන් මෙන්න මේ සිද්ධියෙන් පසු මෙන්න මේ தත්ත්වය තුල පහුගිය කාලේ මේ තැනැත්තිය රටින් පලා ගොස් නවසීලන්තයේ ජීවත් වෙන බවට තමයි දැනගන්නේ. කෙසේ වෙතත් මෙන්න මේ කටුකුරුන්ද මේ අවි ගබඩාව සහ පුහුණු කඳවුර තනිකරම නීති විරෝධී දෙයක්. ඉතින් මොකද්ද පිළිගත් නිල අනුමැතියක් නැතුව ආණ්ඩුවේ මේ විදියට ආරක්ෂක කඳවුරක් තුල මේ විදියට වෙඩි පුහුණු පාඨමාලාව පවත්වාගෙන යාමට මේ කියන ඇවන් ගාඩ් ආයතනයට අවසර ලබා දීමම බරපතල ගැටලුවක් ලෙස තමයි අපිට සැලකීමට හැකියාව ලැබෙන්නේ. දැන් මන් දන්න හැටියට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව දැන් මේ මම T56 17ක් මේ කඳවුර තුල ගබඩාවක් තුල තාම මේගොල්ලන්ට අයත් ඒවා තිබෙන බව ඔබට ප්‍රකාශ කරා. අපි දන්න හැටියට අපිට තිබෙන තොරතුරු අනුව මේ T56 17 සහිත ඒ අවි ගබඩා කඳවුර තවමත් ඔය කියන කටුකුරුන්ද STF කඳවුර තුල තිබෙන බවට තමයි දැනගන්නට ඇත්තේ. ඉතින් ඒ නිසා මෙන්න මේ පිළිබඳ තවමත් විධිමත් පරීක්ෂණයක් පැවත් නොපිවීම බරපතල ගැටලුවක්. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ කටුකුරුන්ද ආරක්ෂක මේ වෙඩිපු කඳවුර තුල ඔය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළ ඔය සමන් දිසානායක සහ ඔහුගේ බිරිඳත් මේ කියන අවි ආයුධ පුහුණුව ලබාගෙන තිබෙනවා. ඔහු මේ යහපාලන ආණ්ඩුව තුල ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි ඊටමත් කනගාටුදායක තවත් දෙයක් තිබෙනවා. දැන් මේ පුද්ගලයා මේ සමන් දිසානායක කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද මේ නිස්සංක සේනාධිපතිලාගේ ඔත්තුකරුවෙක් තමයි. ඔහුගේ ජාවාරම් වල ඉත්තේ තමයි. හැබැයි මේ කියන පුද්ගලයා මේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලත් තාමත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරන බව තමයි අපිට දැනගන්නට තිබුණේ. දැන් එහෙම බලනකොට එය නිවැරදි නම් ඒකම බරපතල ගැටලුවක් නොවේද? දැන් මෙතරම් මේ වගේ ප්‍රශ්නකාරී පුද්ගලයෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැනි රටේ ආරක්ෂාවේ හදවතේ ප්‍රධාන කේන්ද්‍රීය ස්ථානය වන තැනක මෙවැනි පුද්ගලයෝ තබා ගැනීම මොනතරම් අනතුරු සහගතද කියන එක අමුතුවෙන් අටුවා ටිකා ටිප්පිලි ඇතුව ප්‍රකාශක මේ අවශ්‍යතාවයක් නෑ. ඉතින් මේ ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද ඇයි මේ පුද්ගලයෝ මේ තැන්වල තවමත් තියාගෙන ඉන්නේ? දැන් ඔහුට රස්සාවක් නැත්නම් ඔහුට ජීවත් වෙන්න මාර්ගයක් නැත්නම් අඩුතරමේ ඕනි ස්ථානයක නොතියා බුද්ධ ශාසන අමාත්‍යාංශයට පරිසර අමාත්‍යාංශයට ඔහු දැම්මනම් ප්‍රශ්නයක් නැහැ. නැතුව එහෙම නැතුව මෙවැනි තැනක තියාගෙන සිටීම මේකෙන්ම මේ ආණ්ඩුව කරන ගොන් තකතිරු වැඩක් නොවේද කියන එකත් අපිට කනගාටුවෙන් වුවත් ඇසීමට සිද්ධ වී තිබෙනවා. ඉතින් ඒකයි තමයි තත්ත්වය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ සීමා සහිත රත්නා ආරක්ෂක ලංකා සමාගම ඒක 100%ක්ම රජයේ සතු ආයතනයක්. දැන් ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේ මේජර් ජෙනරාල් KBA එගොඩවෙල. දැන් ඔහු මේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාවේ ඔහුව දිනවීම සඳහා මේ දේශපාලන වැඩවලටත් එහෙම නැත්නම් දේශපාලන වැඩවලු කිරීම සඳහා මේ රත්නා ලංකා ආයතනය සහ ඒ සේවකයෝ සහ ඒ ආයතනයේ සම්පත් යොදාගෙන තිබෙන බවට පැහැදිලි සාක්ෂිය සාධක ඇතුව කරුණු කාරණා අනාවරණය වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් 2014 දෙසැම්බර් මාස 15 පළවෙනිදා සිට 2015 ජනවාරි මාස 5 වෙනිදා දක්වා මේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩවලට මෙම සමාගමේ සේවකයෝ සම්පත් යොදාගෙන තිබෙනවා. ඔවුන්ට වැටුප් ගෙවලා තියෙනවා, දීමනා දීලා තියෙනවා, කෑම බීම තියෙනවා, වෙනත් පහසුකම් ලබලා දීලා තියෙනවා. ඒ සියල්ලට උනත් මේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මේ මැතිවරණ වැඩ කටයුතු ඒ අය කිරීම වෙනුවෙන් ඒ රත්නා ලංකා ආයතනයට පවා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වියදම් කිරීමටත් සිද්ධ වී තිබුණා. ඉතින් ඒකත් බරපතල ප්‍රශ්නයක්. ඇයි මේවා පිළිබඳව තවමත් පරීක්ෂණ කරන්නේ නැත්තේ? ඇයි මේවා පිළිබඳ ප්‍රමාද මේවා? අඩු තරමින් මේ පරීක්ෂණ වලට අපි දන්න හැටියට තවමත් අත ගහලවත් නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ.
ඉතින් ඒවා තමයි ගැටලු තාවතින්. මොකද මේවා කල් යන්න මේ පරීක්ෂණවල එහෙම නැත්නම් මේ තියෙන දේවල් වල සාක්ෂි සාධක කරුණු කාරණා මැකී යන්න පුළුවන්. විකෘති වෙන්න පුළුවන්. ඒවා මේ පුද්ගලයා නිස්සංක සේනාධිපති කියන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ සල්ලි දීලා අල්ලගන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා මේවා තවදුරටත් කල් යෑම තුල පස්සට යෑම තුල ඒ සාක්ෂි සාධක වසන් කිරීමේ හොඳ හැකියාවක් ඔහුට තියෙන මුදල් බලය. නිසා මේවා ප්‍රමාද වීම තමයි අපේ ගැටලුව බවට පත් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මෙහිදී තවත් ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ රත්නා ලංකා සමාගමේ සේවකයෝ සම්පත් මුදල් වියදම් කළා තවත් දේශපාලඥයන් කිහිප දෙනෙකුටම මැතිවරණ වැඩ කටයුතු සඳහා සේවකයෝ ලබා දීලා තියෙනවා. මුදල් ලබා දීලා තියෙනවා. සම්පත් ලබා දීලා තියෙනවා. ඒ සියල්ල සිද්ධ කළ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඒ නියෝග පිට ඒ ආයතනයේ ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඔය මේජර් ජෙනරාල් එගොඩවෙල සහ මේජර් ජෙනරාල් සම්පත් පාලිත ප්‍රනාන්දු ඇතුළු ඒ නිලධාරීන් තමයි ඒවා සිද්ධ කරලා තියෙන්නේ. දැන් ඒ තොරතුරු ඒ ලේඛන පරීක්ෂා කිරීමේදී පවා අපිට මේ කරුණු කාරණා නිවැරදි ආකාරයට සනාථ කර ගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් එහෙම බලන විට මේ බස්නාහිර පළාත් සභාවේ හිටපු മന്ത്രിවරයෙකු වන උපාලි කොඩිකාරත් මේ මැතිවරණ වැඩ කටයුතු වලට මේකේ සේවකයෝ ලබාගෙන තියෙනවා. උපාලි කොඩිකාර කියන්නේ මහරගම නගර සභාවේ ඒ නගරාධිපති ධූරය දැවුණු කාන්ති කොඩිකාර. ඒ කාන්ති කොඩිකාරගේ සැමියා තමයි මේ කියන උපාලි කොඩිකාර කියන්නේ. ඉතින් ඔහු පදිංචි වෙලා ඉන්නෙත් මේ උඩාමුල්ල පරණ කොට්ටාව පාරේ අංක 425 ඇලයිරක් 27 කියන ස්ථානයේ. ඒ විතරක් නෙමෙයි ධනසිරි අමරතුංග දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති කාර්යයක් UMP එකේ හිටියා. ඊට පස්සේ පොහොට්ටුවට ආවා. ඉතින් අන්න ඒ පුද්ගලයාත් මේ කියන රත්නා ලංකා ආයතනයෙන් මැතිවරණ වැඩ කටයුතු සඳහා සම්පත් සහ දේපල අරගෙන තිබෙනවා. සේවකයෝ අරගෙන තියෙනවා. දැන් ඔහු පදිංචි වෙලා ඉන්නේ අංක 40 ඇලයිරක් 13 අංක 24 ඇලයිරක් 5 දෙවෙනි පටු මග කඩවත පාර දෙහිවල කියන ලිපිණිය. ඒ විතරක් නෙමෙයි මේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ කාලයක් UMP එකේ හිටිය කාලයක් මහින්ද ළඟට ආවා රෝහිත බෝගුල්ලාගම. මේ පුද්ගලයාත් මේ කියන රත්නා ලංකා ආයතනයෙන් සේවකයෝ සහ ඒ සම්පත් තමන්ගේ මේ වැඩ කටයුතු වලට යොදාගෙන තිබෙනවා. දැන් ඔහු යොදාගෙන තින් ඔහුට දැන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරිය නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඔහු ලංකාවට ගෙන්නුවා. මං හිතන හැටියට මේ වන විට ඔහු කොළඹ හත ලොන්ඩන් ප්‍රදේශයේ අංක 40 ඇරලිලක් 13 කියන ස්ථානයේ තමයි පදිංචි වෙලා සිටින්නේ. දැන් මෙන්න මේ පුද්ගලයා පවා මේ ආයතනයේ සම්පත් සහ සේවකයෝ තමන්ගේ වැඩවලට යොදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වන විට එල්ලුම්ගාට නියමිලා හිරේ ඉන්න දුමින්ද සිල්වත් මේ කියන රත්නා ලංකා ආයතනයේ සේවකයෝ මුදල් සහ සම්පත් යොදාගෙන තිනු තමන්ගේ වැඩවලට. ඉතින් මෙන්න මේගොල්ලෝ වැඩ කරලා තිබෙන හැටි කොහොමද කියන එක ඔබට කාටවත් පැහැදිලිවුණා. ඒ විතරක් නෙවෙයි දැන් මේ මැයි මාසේ 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාවට පුටුවෙන් ඡන්දය ඉල්ලන බවට මම හිතන හැටියට පුටුවෙන් ඡන්දය ඉල්ලනවා ජනක රණවක හිටපු නගරාධිපති. ඉතින් ඔහුත් මේ ආයතනයේ සේවකයෝ සහ ඒ සම්පත් තමන්ගේ මැතිවරණ වැඩ කටයුතු වලට යොදාගෙන තිනවා. දැන් ඔහු පදිංචි වෙලා ඉන්නේත් මේ රාජගිරිය සපුමල් පෙදෙසේ අංක 105 ඇලයිරක් 155 ඇලයිරක් 5 කියන ස්ථානයේ. දැන් මෙන්න මේ පුද්ගලයෝ මේ ආපහු මැතිවරණ වලට ඇවිල්ලා මේ තරඟ කරන්නේ මේ Tamanට නැති වී ගිය අර බලය නැවත ස්ථාපිත කර ගැනීමට. මොකද මේ ජනක රණවක කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ ගෝඨා රනිල් වික්‍රමසිංහ මේ හැම තැනම දේශපාලන පක්ෂවල සහ කල්ලි කණ්ඩායම් වල රිංගපු එක්කෙනෙක් තමයි. දැන් ඔහුත් මෙන්න මේ ආකාරයට රත්නා ලංකා ආයතනයෙන් මේ දේවල් අරන් තිනවා. ඒ විතරක් නෙමෙයි මේ මා මෙතෙක් ප්‍රකාශ කරන ලද නීති විරෝධී වැඩවලට හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ සම්බන්ධයි. ඔහුත් මේ දේවල් වලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඔහු දැන් පදිංචි වෙලා ඉන්නේ කටුනායක ගමමැද පාර අංක 660 ඇලයිරක් 1 කියන ස්ථානයේ. ඒ විතරක් නෙමෙයි තාව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරත් මේ වලට සම්බන්ධයි. ඉතින් ඔහු අංක 7 ඇලයිරක් 1 බාතිය පාර
කළුබෝවිල දෙහිවල කියන නිපිනිය තමයි ඔහු සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔහුත් මෙන්න මේ නිස්සංක සේනාධිපතිලා ගෝඨාභය රාජපක්ෂලත් එක්ක එකතු වෙලා මේ කියන නීති විරෝධී සියලු දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙලා විතරක් නෙමෙයි අන්තිමට මේ කියන නාවික හමුදාපති ජයන්ත පෙරේරා විශ්‍රාම ගිය පටු නාවික හමුදාපති ධුරයෙන් ඔහුට මේ කියන නිස්සංක සේනාධිපති තමන්ගේ ආයතනයේ විශාල වැටුපකට රැකියාවක් පවා ලබා දීලා තියෙනවා. දැන් මොකද තමන්ට ඒ හමුදාපති ධූරයේ නාවික හමුදාපති ධූරයේ සිටියේදී දැක් වූ කෘතගුණ වලට සැලකීමක් වශයෙන් වෙන්න ඕනේ ඒ විදිහට දෙන්නත් ඇත්තේ. ඉතින් අපි මේ කියන කරුණු කාරණා පිළිබඳ තවමත් පරීක්ෂණ නොකළේ ඇයි? ඉක්මනින් පරීක්ෂණ පැවැත්විය යුතුයි. අල්ලාස් කොමිසම මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගත යුතුයි කියන එක තමයි මූලික වශයෙන් අපට මෙහිදී ඉස්මතු කිරීමට ඇත්තේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඊතාලිය නිවුස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔබ දරන අදහස් උදහස් කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ශ්‍රීලාල් channel කියලා අපේ තවත් channel එකක් තියෙනවා. එයත් නරඹන ලෙස සීලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.